හැමදාම එකම විදියට ගෙවෙන ජීවිතේ චූටි වෙනස්කම් වෙනවට මම නම් ගොඩාක්ම ආසයි. මං හිතනවා මගේ යාළුවෝ හැමෝමත් එහෙමම වෙන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ නිතර බලන කෙනෙක් නම් ඔයා දන්නවා අපේ ගෙදර ඒ කියන්නේ මම අපේ බබාලා දෙන්න හස්බන්ඩ් අපි හරි කැමති ගෙදරින් චුට්ටක් එළියට ගිහිල්ලා දවස ගත කරන්න. මොකද ගොඩක් දවස්වලට ඒ කියන්නේ සතියේ දවස් වලින් සමහර දවසට දවස් 10ක් වගේ වෙන වෙලාවලුත් තියෙනවා මායි බබාලා දෙන්නයි තනියම ගෙදරට වෙලා තමයි දවස ගත කරන්නේ. ඉතින් හස්බන්ඩ්ට නිවාඩුවක් හම්බෙන ඕන දවසක අපි නම් හරි ආසයි එළියට ගිහිල්ලා අපේ දවස ගෙවන්න. ඉතින් මේ ගමන නම් මම බෙරුම් පුරාගෙන යන්න බලන් හිටියේ ගමනක්. ඉතින් ඒ ගමන යන ගමන් තමයි අපි මේ ඉන්නේ. දැන් අපි ඉන්නේ ගෙදරින් ඇල්ලපාරේ ගිහිල්ලා වාරිය පොලත් පහු කරලා තමයි ඉන්නේ. ඉතින් ඔන්න වාරිය පොලත් පහු කරලා උදේට කෑම කාලා දැන් මේ යන්නේ කොහෙටද කියලා බලන්නකෝ. මම දන්නවා මගේ යාළුවෝ හැමෝම මේක වීඩියෝ එක දකිද්දිම හිතන්නේ නැති කොහෙද යන්නේ කියලා. ඔව් අද අපි ආවා අනුරාධපුරයට. ඇත්තටම මම මගේ ජීවිතේ යන්න ආස තැන් වලින් උඩින්ම තියෙන තැන තමයි අනුරාධපුරේ. එතනිනුත් රුවන්වැලි සෑය ගාවට යන්න මම ගොඩාක් කැමතියි. ඉතින් ඔන්න හරියටම අවුරුද්දකට පස්සේ අද අපි ඒ දවස උදා කරගත්තා. ඉතින් මේ ගමනට බබාලා දෙන්නත් එක්කම යන්නේ හින්දා මගේ අම්මයි තාත්තයිත් එකතු වුණා. ඒක ඇත්තටම අපි දෙන්නට ගමන යන්න ගොඩක් පහසුයි. මොකද තනියම බබාලා දෙන්නෙක් අරගෙන දුර ගමනක් යද්දි ටිකක් අපහසුයි. මොකද තාම බබාලා දෙන්න ටිකක් වයසින් පොඩි නිසා. ඉතින් අම්මටයි තාත්තටයි මේ වගේ ගමනක් එක්කන් ගියාම ඇත්තටම ඒකත් හිතට ලොකු සැනසීමක් නේ. මොකද අපි දෙමව්පියෝ වෙනුවනොත් අපිට කරන්න පුළුවන් පුංචි දේ හරි කරන්න ඕනේනේ. ඉතින් ඒ නිසා අම්මි තාත්තිත් එකතු කරගෙන ඔන්න අපි දැන් ශ්‍රී මා බෝධිය වන්දනා කරලා දැන් මේ රුවන්වැලි සෑය වඳින්න යන ගමන්. ඉතින් දැක්ක මේ යාළුවෝ ටිකකවත් වීඩියෝ එකට එකතු කරගත්තා. ඉතින් ඉස්සර වගේ නම් ඇත්තටම දැන් මෙයාලා නැහැ. ඉස්සර නම් ගොඩාක් හිටියනේ. දැන් නම් හරි චූටි ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඉතින් කොහේ ඉඳන් බැලුවත් හිතට මාරම සැනසීමක් දැනෙන තැනක්. කොයි පැත්තේ ඉඳන් බැලුවත් ඉතින් මට ලස්සනයි කියලා හිතෙන හැම තැනින්ම මම වීඩියෝස් ගත්තා ඔයාලා වෙනුවෙන් එක්කම මටත් මතක් වෙන්න තියාගන්න. ඉතින් කවදා හරි දවසක යන්න බැරි වුණත් මටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා රුවන්වැලි සෑය වන්දනා කරන්න. ඉතින් ඔන්න දැන් අපි රුවන්වැලි සෑයට යන ගමන් දැන් නම් වෙලාව උදේ 10ට විතර වුණාට අනුරාධපුරයට පොදු අවසර දැන්ටමත් තදින්ම වැටිලා තියෙන්නේ. එහෙම කියලා ඉතින් නොයා ඉන්නම බැරි තැනක්. ඒ නිසා ඔන්න මල් ටිකකුත් අරගෙන දැන් රුවන්වැලි සෑය වඳින්න යන ගමන් එහෙනම් ඉතින් අපිත් එක්කම වන්දනා කරලා ඒ පිනත් අනුමෝදන් වෙන්න. අද නිවාඩු දවසක්. ඒ නිසා ටිකක් සෙනඟ වැඩි. ඒ වුණත් හරිම ආසාවෙන් වන්දනා කරලා ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා තමයි ආවේ. කොච්චර බලන් හිටියත් කොයි පැත්තෙන් බැලුවත් හිතට දැනෙන්නේ මාරම සැනසීමක්. ඒ වගේම එතන ඉද්දී දැනෙන සුවඳටත් මම නම් හරිම ආසයි. නිතර යන්න තියෙනවා නම් ඇත්තටම යන්න ආස ගමනක්. ඒනත් තියෙන කාර්යබහුලකමත් එක්ක අපිට නිතර මේ වගේ ගමන් යන්න අමාරුයිනේ. ඉතින් මාස 6කට සැරයක් වගේ නම් ගියා දෝනි චූටි කාලේ. ඉතින් දැන් චූටි පුතත් එකතු වෙලා පවුලේ වගකීම් ටික වැඩි වෙන කාලයක් නිසා අපි මේ සැරේ නම් ගියේ ඇත්තටම අවුරුද්දකට පස්සේ. ජීවිතේට ලොකු වෙනසක් දැනෙන හිතට ලොකු අමුතුම හැඟීමක් දැනෙන තැනක් තමයි රුවන්වැලි සෑය. මම නම් අනුරාධපුරේ කියන නම අහද්දිත් ඇත්තටම ගොඩක් ආසයි. ඒ පැත්තේ ඉන්න යාළුවෝ නම් ඇත්තටම වාසනාවන්තයි. ඉතින් අපි අද ගොඩාක් තැන් වලට ගියා. එතනින් මම මෙතන විශේෂ දෙයක් ඔයාලට කියන්නම්. මෙන්න මේ අබේගිරියේ ගිහිල්ලා ඔයාලා හොඳ හිතින් මොනවා හරි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක ඉෂ්ට වෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් මමත් ඒ වගේ පුංචි ප්‍රාර්ථනාවන් දෙක තුනක්ම කරා. ඉතින් ඔයාලත් අනුරාධපුරේ යනවා නම් අනිවාර්යෙන් අබේගිරියටත් යන්න. ඒ වගේ සමාධි
බුදු පිළිම වන්දනා කරන්නත් ගියා. මොකද චූටි දුවට දැන් ඉස්කෝලේ මේ පාඩම් තියෙනවා. ඉතින් එයාටත් ඒ දේවල් කියන දෙන ගමන්ම අපි සමාධි බුදු පිළිමෙත් වන්දනා කරගත්තා. ඉතින් ඒ යන හැමතැනින්ම පේන වීඩියෝ ක්ලිප්ස් තමයි මම මේ ඔයාලට ගත්තේ. ඉතින් සමාධි බුදු පිළිමයට යන පාරෙන් අපේ ගිරිය පේන හැටි තමයි මම ඒ ඔයාලට ගත්තේ. ඊට පස්සේ අපි ගියා කුට්ටම්පොකුණට. ජේතවනාරාමයේ තූපාරාමයේ වගේ තැන්වල මට වීඩියෝ ක්ලිප් ටික ගන්න බැරි වුණා. ඇත්තට මට ඒක හරිම දුක්ඛයි. නැත්තම් මං හිතන් හිටියේ හැමතැනකම වීඩියෝ ක්ලිප්ස් ඔයාලා වෙනුවෙන් ගන්න. ඉතින් ඒක මට මොකක් හරි හේතුවක් නිසා ගන්න බැරි වුණා. ඉතින් දැන් අපි ඉන්නේ කුට්ටම්පොකුණේ. උත්තර මේවා දකිද්දී පුදුම හිතෙනවා. ඒ වගේම ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ රටට කොච්චර කියන්නේ ඉස්සර තිබිලා තියෙන කොච්චර හොඳ වාරි කර්මාන්තයක්ද. ඒ වගේම අපේ රටේ ඒ කාලේ කොච්චර කියන්නේ සෞභාග්‍යවන්ත තියෙන්න ඇතිද කියලා හිතනවා. මේ වගේ දෙයක් සිමෙන්ති ටිකක්වත් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ නිර්මාණයක් කරනවා කියන්නේ අපේ මුතුන් මිත්තන්ට කොච්චර හොඳ දැනුමක් තියෙන්නේ නැද්ද කියලා තමයි ඇත්තටම හිතෙන්නේ. ඔන්න ඉතින් ඒ යන අතරතුර මෙයාවත් දැක්කා. ඉතින් දවල්ට කාලා මේ අපි ඉන්නේ නුවරවැවේ. ඉතින් නුවරවැවට ඇවිල්ලා තමයි අපි දවල්ට කෑම ගත්තේ. ඉතින් මේ ගමන යද්දි කෑම බීම නම් මම ගෙදරින් හදන් ආවේ නැහැ. මොකද ඊයේ දවස ටිකක් කාර්යබහුල දවසක් වුණා. කෑම නම් ගත්තේ කඩවල් වලින්. ඇත්තටම අනුරාධපුරේ කෑම ගන්න හොඳ කඩවල් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකින් කෑම අරන් ඇවිල්ලා තමයි අපි නුවරවැවේ බබාලා දෙන්නට නාන්න ඕනේ කිව්වා. ඉතින් ඒ දෙන්නවත් නාවලා කෑම අරගෙන දැන් අපි මේ නුවර පාර දිගේ දඹුල්ලට එන ගමන් ඉතින් දඹුල්ලට ඇවිල්ලා තමයි අපි ආපහු කුරුණෑගලට එන්න පිටත් උනේ. ඉතින් ඇත්තටම මේ පරිසරය දැක්කම මාරම විදිහට හිත නිවෙනවා. ඉතින් ওই විදිහට තමයි අද අපේ දවස ගත වුනේ. එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් ආයෙත් හම්බ වෙන්න එන්න. මගේ මේ වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි.